සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා අකුල රාවණා channel එකට. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබුණු දෙයක් තමයි මේ මැණික් සම්බන්ධව කතා බහ කරන්න කියලා. ඉතින් අපි දන්නවා මැණික් වැඩිපුරම තියෙන්නේ මේ රත්නපුර ප්‍රදේශයට නැත්නම් මේ සබරගමු පළාතේ තමයි මේ වැඩිපුරම මැණික් තියෙන්නේ කියලා තමයි අපි අහලා තියෙනවා. නමුත් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මැණික් කියන පාෂාණය හම්බ වෙලා තියෙනවා. එතකොට පාෂාණවල මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. මේ ඔබ දකින්නේ රෆ් ගල්. ඒ කියන්නේ පොළවෙන් උඩට ගන්නකොට ඒ තියෙන ආකාරයම තමයි ඔබ මේ දකින්නේ. එතකොට මේ වීඩියෝ එකේ අවසානයේට අපි පෙන්වන්නම් කට් ඇන්ඩ් පොලිෂ් කරාට පස්සේ කොහොමද මේ ගල් තියෙන්නේ කියලා අපි දැක බලා ගමු මේ වීඩියෝ එකේ අවසානයේට. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ විවිධ මැණික් වර්ග ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ගොඩක් අය දන්න විදිහට මේ සෆායා කියන ෆැමිලි එක තමයි මේ උඩින්ම තියෙන කියලා තමයි අපිටත් හොයාගන්න පුළුවන් වුණේ. ඊට වඩා දේවල් තියෙනවා. හැබැයි ලංකාවේ වැඩිපුරම මේ සෆායා වැරයිටි එකේ ඒවා තමයි ගොඩක් සේල් වෙන්නේ, ගොඩක් අලවි වෙන්නේ කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ වැඩිපුරම මැණික් හම්බ වෙන ප්‍රදේශයක් විදිහට අපි දන්නවා රත්නපුරේ කියලා. හැබැයි අපිත් හොයාගෙන යනකොට අපිට හොයාගන්න පුළුවන් වුණේ මේ රත්නපුරේ ටවුන් එක ආශිතව එහෙම මැණික් ලොකුවට නැහැ කියලා. ඉතින් මේ ටවුන් එකකින් ටිකක් ඇඹිලිපිටිය පැත්තට ගියපුවාම තමයි වැඩිපුර මැණික් තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන් වුණා. සමහරක් විට ඉතින් අපි අර කතා බහ කරපු පුද්ගලයන්ගේ දැනුම මත ඒක කිව්වා වෙන්නත් පුළුවන්. ඉතින් ඇහැලියගොඩ තමයි ලංකාවේ හොඳම මැණික් වෙළඳපළ තියෙන්නේ. ඉතින් ඔබටත් කියන්න පුළුවන් අපි ඉස්සරහට ඒ වගේ තැන්වලට ගිහිල්ලා ඒ හැලියගොඩ ප්‍රදේශයේ තියෙන මැණික් පොලේ තියෙන ඒ ස්වභාවය කොහොමද, එතන මොන වගේ ගනුදෙනුදු වෙන්නේ, රත්නපුරේ ආශිතව ඉන්න කෙනෙක් නම්, රත්නපුරේ ආශිතව ට්‍රැවල් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැකලා ඇති බස් ස්ටෑන්ඩ් එක වෙන්න පුළුවන්, කඩේක වෙන්න පුළුවන්, මේ හැම තැනකම මැණික් මිලදී ගන්න ඉන්න පුද්ගලයන්. ඉතින් ඔවුන්ගේ අතේ ඔබ දන්න දෙයක් තමයි ටෝච් එකක් තියෙනවා සහ ඒ අවශ්‍ය කරන ඒ ග්ලාස් වර්ග සහ ඒ හැමදේම ඔවුන් ගාව එතන තියාගෙන ඉන්න. මේ මැණික් වල තියෙන විශේෂත්වය තමයි මේ වගේ මේ දිස්නය සහ මේකේ හොඳ පැහැයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම සාමාන්‍ය මැණික් කියන්නේ පාෂාණයක්. එතකොට මේ පාෂාණ වැරයිටිස් ගත්තොත් එහෙම ගොඩාක් ඒවා තියෙනවා. වටිනාකමෙන් අඩු ඒවා සහ වටිනාකමෙන් වැඩි ඒවා කියලා වර්ග කිහිපයක් තියෙනවා. හැබැයි මේ වටිනාකමෙන් අඩු ටිකක් වුණත් ඔබගේ ගාව තියෙනවා නම් ඒක මැණික් තමයි. එතකොට ඔබට යම් කිසි විදිහකට මුද්දකට වෙන්න පුළුවන්, පෙන්ඩන් එකකට වෙන්න පුළුවන් මේ ලස්සන ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරගන්න ඕන නම් ඒ ඕනම පාෂාණයක් කට් ඇන්ඩ් පොලිෂ් කරගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම තමයි හීටඩ් ගල් කියලාත් ඔබ අහලා ඇති. අපි හීටඩ් ගල් ගැනත් ඉස්සරහට පැහැදිලිව කතා බහ කරමු එකින් එකට. ඉතින් මේ හීටඩ් ගල් පුච්චලා ඊට පස්සේ අපිට පුළුවන් මේ සෆායා ෆැමිලි එකේ හොඳ ගලක් විදියට, ඒ කියන්නේ බ්ලූ සෆායා, යෙලෝ සෆායා වගේ හොඳ දිස්නයක් දෙන සෆායා එකක් කරගන්න පුළුවන්. මේ කියන අපි දුංගල් කියලා කියනවා, ඒවට සමහරක් වෙලාවට සිල්කි කියලා කියනවා. ඒ වගේ ගොඩාක් විවිධ නම් තියෙනවා. ගෙවුඩ කියලා කියන, දැන් ගෙවුඩ කිව්වම තමයි ගොඩක් කට්ටිය දන්නේ. හැබැයි ගෙවුඩ වගේම තමයි මේ සිල්කි කියන වර්ගයේම. ඉතින් ඒ වගේමුත් කරන්නේ පුච්චනවා. පුච්චලා ඉවරලාට පස්සේ අර තියෙන කල එක ගන්න එක තමයි කරන්නේ. ඉතින් ලංකාවේ දැනටත් එවැනි ගොඩාක් දේවල් කරන තැන් තියෙනවා. ඔබට පුළුවන් ඒ වගේ තැන් වලට යන්න. සහ අකුල රාවණා channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් එහෙම ඔබට ගොඩාක් මේ මැණික් මේ තියෙන්නේ මැණික් කට් ඇන්ඩ් පොලිෂ් කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා අර ස්වභාවික ගල් තමයි මුලින් තිබ්බේ. ඒ කියන්නේ පොළවෙන් උඩට ගන්නකොට මේ තියෙන බ්ලූ සෆායා එකක්. එතකොට මේ බ්ලූ සෆායා එක බලන්න ඒ දිස්නය එන්නේ ඒ කට් එකකින් තමයි එන්නේ. ඒ කට් එකේ හැඩය අනුව කට් එකේ හැඩය ගොඩාක් විවිධ හැඩතල කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි කතා බහ කරමු ඉස්සරහට. ඉතින් ඒ වගේම තමයි ඒ දාන කට් එක චුට්ටක් එහා මෙහා වුණොත් එහෙම ඒ ගලේ තියෙන සම්පූර්ණ වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන යෙලෝ සෆායා එකක්. ඒතර මේ සෆායා සුල ගොඩක් ලොකු දිස්නයක් තියෙනවා. ඒක නිසා තමයි ඒවට හොඳ වටිනාකමක් තියෙන්නේ. ලංකාවේ හොඳ සෆායා හම්බ වෙනවා. ඉතින් ලෝකයේ හොඳම සෆායා හම්බ වෙන රටක් හැටියට ලංකාව අදට ඉහළින්ම වැජබෙනවා. ඒ හැමදේම වෙන්නේ මේ පාෂාණය නිසා, මේ නැත්නම් ස්ටෝන් එක නිසා. ඉතින් මේකෙදී විවිධ මේවා දැන් ආරුණුල් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ වගේ මේවට කියන ගොඩාක් නම් තියෙනවා. එතකොට අපි දන්න දෙයක් තමයි ඉංග්‍රීසි වලින් තියෙන නම් තියෙනවා. එතකොට මේ සමාජයේ ගැමියන්ගේ විවාහාරයේ තියෙන නම් වර්ග තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපි ඉස්සරහට ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද මේ දේවල් ඉගෙන ගන්න කියලා අපි එකින් එකට බලමු. මොකද ලංකාවේ මෙච්චර මැණික් තියෙන රටේ ගොඩක් අය
මැණිකක් හඳුනා ගන්න දන්නේ නැහැ. ඉතින් අපි කැමති ඉස්සරහට ඒ දේ ඔබට කියලා දෙන්න. මේ වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එක දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහලා එන්නම්. ඕකේ. thank you.